මැසේජ් දාලා මේ කතන්දර මගනුත් හෝ මම දැක්ක එක මේ ඇත්තටම මේ එක්සෑම් එක දැන් දින දීලා තියෙනවා මෙන්න මේ 2026 එක්සෑම් එක අගෝස්තු මාසෙ තියන්න ඕන කියලා. හැබැයි ඇත්තට මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. අපි ක්ලාස් වලත් මම ඕක කියලා තියෙනවා. හරිද? ඇත්තටම මේ සැරේ 26 බැච් එකේ A level exam එක තියෙන දීපු දවස් එක ගත්තම රිසල්ට්ස් ආපු දවසුත් එක ගත්තම ඇත්තම කිව්වොත් මේ පාර සෙකන්ඩ් ෂයි ළමයිට බහුතරයක් ළමයිට ලොකු අවාසියක් තියෙනවා. ලොකු අවාසියක් කියන්නේ සෑහෙන ලොකු අවාසියක් තියෙනවා. මේක කලින් කිසිම අවුරුද්දක නොවිච්ච. හැබැයි තාම කිසිම තැනක මේක ගැන කොහෙවත් කතාවක් වෙලා නැහැ. කවුරුවත් මේක ගැන කතා කරනවා කියලා පේන්නෙත් නැහැ. ඔත් ගුරු කීප දෙනෙක් මම දැක්ක මේක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම එක්සෑම් කල් දාන්න ඕනද? මගේ මතය කල් දාන්න ඕනේ. හේතුව A level ලියන ළමයිට විශේෂයෙන්ම සෙකන්ඩ් ෂයි ළමයිට රිසල්ට්ස් ආවට පස්සේ මම බලාපොරොත්තු රිසල්ට් එක නැත්තම් ඒ බලාපොරොත්තු රිසල්ට් එක හදාගන්න මහන්සි වෙන්න වැඩ කරන්න සැලකිය යුතු කාලයක් තියෙනවා. මේ අවුරුද්දේ ඒ කාලය ලැබුණේ නැහැ කියන ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් රිසල්ට්ස් ආපු දවස සහ එක්සෑම් තියෙන දවස ගැන තීරණය කරාට පස්සේ. ඒ නිසා එතන ප්‍රධානම ගැටලුවක් තියෙනවා. අනිත් එක තමයි A level වල හරිද? තියරි ක්ලාස් වල ළමයින්ට තියරි ගොඩාක් ක්ලාස් වල තියරි ඉවර කරනවා කිව්වට ඉවරි කරලා නැහැ. ඉවර කරනව නේ මම හිතන්නේ මේ දවස්වල සෑහෙන වේගෙන් ස්පීඩ් එකෙන් දුවනවා. මාත් ඔක දැකලා තියෙනවා. උදේට KPKC හවසට PH ඊළඟ දවසේ KSP කර්මාන්ත ඔක්කොම එක දිගට එක දවසෙන් දෙක ඉවර කරලා දානවා. හැබැයි A level exam එකේ ඉතා වැදගත්ම සිද්ධාන්ත උගන්වන්නේ මෙන්න මේ අවසාන කාල සීමාව. ඒක එක පැත්තකින් ළමයි ලොකු අසාධාරණයක් වෙනවා තියරි බෙජ් එකේ ළමයින්ට ෆස්ට් ෂයි ළමයින්ට. ඒතර ඔන්න ඔය ගැන කරුණු කාරණා දිහා බැලුවම ඇත්තටම A level exam එක කල් යන්න ඕනේ. ඒක කොච්චර කාලයක්ද කියන එකට වඩා කල් යන්න ඕනේ අනිවාර්යෙන්. හේතුව ළමයින්ට දෙක ලොකු අසාධාරණයක් වෙනවා. මේකදී ගොඩක් මේ ගැන කතා කරන්න ඕනයි කියන දෙයක් තමයි කලින් දින දීලා තිබ්බා කියන එක. කලින් දින දීලා තිබ්බ බව ඇත්ත. හැබැයි කලින් දින දීලා තිබ්බට අනිත් බැච් වලට සාපේක්ෂව A level බැච් වලට මේ 26 A level බැච් එකට එක්සෑම් එකට රෙඩි වෙන්න තියෙන කාල සීමාව අඩු වුණා. එක හේතුවක් දිට්ටා කියලා සුළු කුණාටුවක් ආව. මම හිතන්නේ දකුණු පළාතේ අපිට විතරයි ඒක ප්‍රශ්නයක් උනේ නැත්තේ. අනිත් හැම පළාතකටම මේක ලොකු ව්‍යසනයක් විදියට බලපෑවා. ඒතර එතන රිකවර් වෙන්න ළමයින්ට කාලයක් තිබුණේ නැහැ. සෑහෙන කාලයක් පන්ති තිබ්බෙත් නැහැ ළමයින්ට. අපිත් මෙහි හිටියට අපිත් මෙහි සෑහෙන කාලයක් පන්ති කරේ නැහැ. ඊට පස්සේ ඒකෙන් පස්සේ ආර්ථික අර්බුදයක් ආවා. තෙල් ප්‍රශ්නයක් ආවා. ඒකත් එක ආයෙ පන්ති නතර වුණා. ඒතර එතනත් කාලයක් සෑහෙන කාලයක් ළමයි නිකන් නිස්කාරේ නාස්ති වුණා. ඒතර එතනත් ළමයිට අසාධාරණයක් වුණා. ඒතර ඒ කාල පරාසයන් ගැන කාගේවත් සැලකිල්ලක් මේකට යොමු වෙලා නැහැ. මම අඳුරන ඔය බග දෙපාර්තමේන්තුවල ඉන්න මම අඳුරන කීප දෙනෙක් එක්ක මම කතා කරාම එයාලා මට දීපු උත්තරේ තමයි සාමාන්‍ය පෙළවත් අපි දිට්ට ආවා කියලා කල් දැම්මේ නැහැ කියන එක. සාමාන්‍ය පෙළත් කල් දැම්මේ නැහැ. හැබැයි සාමාන්‍ය පෙළ උසස් පෙළ මේක සමාන කරන්න බැහැනේ. සාමාන්‍ය පෙළ විභාගය කියන එකට සාපේක්ෂව එසස් පෙළ කියලා කියන්නේ එහෙම සරලව ලඝු කරන්න පුළුවන් එක්සෑම් එකක් නෙවෙයි. ඇයි O level results එක මත ළමයාගේ ජීවිතය තීරණය වෙන්නේ නැති වුණාට A level results එක මත ළමයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා. සම්පූර්ණ කන පිට ගැහෙනවා. එයා කොහෙද නතර වෙන්නේ කියන එක ගැන අවසාන තීරණය ලැබෙන්නේ A level වලින්. ඒක O level වගේ නෙවෙයි. නිසා A level සහ O level දෙක සමාන කරන්න යන්න එපා. ඒක ලොකුම අසාධාරණයක් ළමයිට කරනවා. ඒ නිසා අර කාලේ අපි O level තිබ්බා. ඒ නිසා A levelුත් මේ කාලෙම කියපු කාලෙම තියෙනවා කියන එක සාධාරණ වළංගු තර්කයක් වෙන්නේ නැහැ. ඒතර ළමයි කට්ටිය කියන්න පුළුවන් A level ඔය දවස්වල ඔය අගෝස්තු වලට ගේන්න සෑහෙන කැපකිරීමක් ඇත්තටම කරා. එහෙම එකක් තිබ්බා. හැබැයි ඒ වුණාට මෙතනදී ඔය තියෙන දවසේ දුන්නොත් ඒ වෙන අසාධාරණ ලක් වෙන්නේ කොහෙවත් ඉන්න ළමයි ටික. මේක කලින් ට්‍රැක් එකකටම ගේන්න ඕන කියලා මේ කොහෙවත් ඉන්න ළමයි ටිකක් බිල්ලට දෙන එක සාධාරණ නැහැ. ලංකාව වටේම හැම ඉස්කෝල එකම වගේ ටර්ම් ටෙස්ට් තියෙනවනේ. හැබැයි කිසිම ඉස්කෝලෙක ඔය සිද්ධාන්ත සම්පූර්ණ ඉවර කරලා නෙමෙයි ටර්ම් ටෙස්ට් තියන්නේ. තියෙන ටර්ම් ටෙස්ට් වලත් කිසිම ක්වොලිටි එකකින් නෙමෙයි පේපරේ තියන්නේ. ඒකට ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ ගුරුවරුන්ට උනත් මේක කරගන්න ලැබිච්ච කාල සීමාව අඩුයි. හැබැයි සමහරක් කෙනෙක් කොළඹ ලොකු ඉස්කෝලවල තියරි කවර් කරලා පේපර්ස් හරියට ලියලා එහෙම යනවා ඇති. ඒක හැබැයි බහුතරය නෙමෙයි. ඒක බහුතර මතය නෙමෙයි. ඒ නිසා ඉස්කෝල කිහිපයක් ફોකස් කරලා එයාලගේ වැඩේ ඉවර නිසා දැන් හරි කමක් නැහැ කියලා මේක තියෙනවා නම් එතනදිත් අසාධාරණ ලක් වෙන්නේ මුළු මහත් උතර A level ළමයි.
ඕක ආර්ට්ද කොමර්ස්ද මැත්ස්ද කියන එක දාලත්වයක් නැහැ. ආර්ට් කොමර්ස් ළමයිට සමහර සබ්ජෙක්ට් එක කවර් කරගන්න ටයිම් එක මැනේජ් කරන්න ඇති වුණාට සයන්ස් මැත්ස් කරන ළමයෙක්ට පැහැදිලිවම මේ කාල සීමාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වගේ ලොකු විෂය පරාසයක් ආවරණය කරගන්න. නිසා පැහැදිලිවම එක්සෑම් එක කල් යා යුතුයි. කොච්චර කාලයක්ද කියන එක අපි කියන්න ඕනේ. මේ ගැන සබුද්ධිකව බලන ඕනම මේ ගැන තර්ක කරන කෙනෙක්ට හිතලා බලලා ඒක ගැලපෙන ටයිම් එකක් දෙන්න ඕනේ මේ ළමයින්ට. එහෙම නැත්තම් මේක ආයේ උසාවි ගානේ ගිහිල්ලා මේක තනි විකාරයක් වෙනවා. එහෙම එකපාරක් අපි කරා. ඒත් ඔය වගේම ප්‍රශ්නයක් ඇවිල්ලා එතෙන්දි ළමයි උසාවි ගිහිල්ලා නඩු ගිහිල්ලා ඔක ළමයි ගත්තා. හරිද? එතන ලොකු කැපකිරීම කරපු ළමයි මගේ ක්ලාස් එකේ ළමයි හිටියා. ටෙලිග්‍රෑම් ගෲප් හදාගෙන ලොකු ගේමක් ගැහුවේ දවස්වල. මම සචින්ද කියලා ළමයි හිටියා මාතර පැත්තේ. ඒක තමයි ඒකේ ප්‍රධාන හෙඩ් වගේ වැඩ කරේ. ඒ සෙට් එක දැන් ඒ අවුරුද්දේ මේ විදිහට වැඩි පස්සට ඇදගෙන එක්සෑම් ලියලා හොඳම තැන් වලට ගිහිල්ලා ඉන්නවා. දැන් එයා ඉංජිනේර කෙනෙක් කියලා මම. තාම ග්‍රැජුවේට් උනේ නැහැ. ඉතින් එහෙම ළමයි ඒ chance එකෙන් ගොඩ ගිහපු ළමයි ඉන්නවා. කලින් අවුරුද්දත් අපි ඒක දැකලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ ළමයින්ටත් මේක දෙන්න. මම ඉල්ලන්නේ එකම දේ ඒක මේක වැදගත්. මේක ගැන මේක කතා කරන්න පුළුවන්. පාර්ශව ඉන්නවා. අපි මේක කතා කරාට ඇත්තටම සමහරකට මහා ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේකෙන් පොඩි හරි තල්ලුවක් ලැබෙයි මේකට. මේක ගැන කතා කරන්න පුළුවන් දේශපාලඥයෝ ඉන්නවා. මේක පාර්ලිමේන්තුවට ගෙනන්න ඕනේ. අපි මේක මේ තැන් වල කතා කරලා වැඩක් නැහැ. මේ අගමැතිතුමිය ඉන්නවා. මොකද එයා සාමාන්‍යයෙන් ඔය ළමයිගේ පැත්ත සෑහෙන බලනවා. ළමයි ගැන හිතනවා. ඒ නිසා මම හිතනවා මේක යන්න ඕනේ යන්න එතෙන්ට. ඒත් එතෙන්ට ගෙනියන්න මම හිතනවා අපි මේ මහා පරිමාණයෙන් ටියුෂන් කරන ගුරුවරු ඉන්නවා. අපිට වඩා ගුරුවරුයි. හැබැයි මම දැක්කේ නෑ මේ කතා කරන උණු ගුරු කිසිම කෙනෙක් මේ වෙලාවේ ඔගෙන කතා කරා. මම දැක්ක හැමෝම සිලබස් එක කවර් කරගන්න බැරුව මං හිතන්නේ මෙහෙ දඟල ඉන්නවා. සිලබස් එක කවර් කරන්න තිබ්බ හරියට මුලින් ඉඳලා කරගෙන ආවනේ. දැන් මට ඇත්තටම මේක ප්‍රශ්නයක් නෑ. මම අපේ ක්ලාස් එකේ අපි සිලබස් කවර් කරලා තියෙයි. හැබැයි බහුතර ළමයින්ට මේක අසාධාරණයක් වෙනවා නම් එතෙන්දී අපේ පැත්ත ගැන විතරක් හිතලා වැඩක් වෙන්නේ නෑ. අපි කතා කරනවා. ඒ නිසා ළමයි එකතු වෙන්න. ඒ එකතු වීම තමයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. එකතු වෙන්න ඔය ටෙලිග්‍රෑම් මම දැන් ගෲප් හදලා තිනවා. ඒ වහරහා ඔයාලා සංවිධානය වෙන්න. හැම ටවුන් වලින්ම මේක ගැන කතා කරන්න. හැබැයි ඔයාලගේ ටයිම් එක වේස්ට් කරගන්නත් එපා. මේ ටයිම් එක කොහොමද මැනේජ් කරගෙන ඔයාලගේ හඬ පෙන්වන්න. ඒක අපි එක අවුරුද්දක් කරා. මට ඒ ළමයාවත් ඕන කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. එයාට මම ඊ කතා කරා. එයාත් කිව්ව ඕසර් එක එහෙම එකක් තියෙනවා. එහෙම කරන්න වැඩ පිළිලක් තියෙනවා කියලා. මොන හරි පැත්තකින් මොන හරි දේශපාලනේ හරි පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ. මෙතෙන්දි මං හිතන්නේ ළමයිගේ පැත්ත ගන්න ඕනම කෙනෙක් ඒ ළමයි වෙනුවෙන් පිණි සිටි. රජය වුණත් විපක්ෂය වුණත් ඒක එහෙම තමයි. අපි හැමදාමත් අසාධාරණ වෙනුවෙන් ඒ ළමයි වෙනුවෙන් ඉන්නවා. අපේ වැඩ ඩියුටි ඉවරයි කියලා අපි අයින් වෙලා යන්නේ නැහැ. ඒ නිසා අපි කැමති ළමයින්ට ටයිම් එකක් හම්බෙලා ළමයින්ට මේක කරගන්න පුළුවන් තව පොඩි කාලයක් හරි හම්බෙනවා නම් ඒක ළමයින්ට වාසියක් වෙයි. ඒ වාසිය ළමයි ගනි. ඒකෙන් හැදෙන්නේ මේ ලංකාවෙම තව සෑහෙන ලොකු මොළ ටිකක් තියෙනවා මේ. ඒ මොළ වලින් වැඩක් ගන්න නම් උන්ව මෙතනින් එළියට ගන්න ඕනේ. ඒකට මේ A level exam එකට උන්ට දෙන්න ඕන කාලේ දෙන්න ඕනේ. ඒක නොදී අර හීන මරලා දාන්න එපා මේ ළමයි. ඒතෝ සෑහෙන්න කැපකිරීම කරපු ළමයි ඉන්නවා. මම දන්න ළමයි ඉන්නවා. සෑහෙන්න මේක විතරයි ගොඩ යන්න තියෙන්නේ. ඒතර මේක ගොඩ යන්න තියෙන්නේ මේක විතරයි නම් ඒ ළමයිට තියෙන එකම ඔප්ෂන් එක මේක නම්. එතින්දී උන්ව මග ඇරලා යනවා නම් උන්ට නොසලකා හැරලා හිතුමනා අපිට තීරණ අරන් එක්සෑම් එක තියෙනවා නම් ඒකෙන් නැති වෙන්නේ අර නැසක ළමයිගේ හීන. ඒ නිසා මේක වැදගත් රටේ පිළිගත්ත මේක ගැන කතා කරන්න දැනගන්න ඕනේ. පාර්ශව මේක දැනගන්න ඕනේ. ඒකට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක දෙනවා. මමත් කියන්න පුළුවන් හැම තැනකටම කියලා තියෙනවා. සාපි කනෙක්ෂන් වලින් දෙන්න පුළුවන් තැන් වලට අපි යවලා තියෙනවා. ඉතින් අපි සමහරකට ඉස්සරහට පාර්ලිමේන්තුවේ පවා කතා වෙයි. අන්න එතෙන්ට ගෙනියන්න ඕනේ මේක. එතෙන්ට ගෙනියුච්චට පස්සේ එතනින් එහාට මේක සාවධානව ළමයිගේ පැත්තෙන් සාධාරණ උත්තරයක් ලැබේ. ඒ නිසා පැහැදිලිවම එක්සෑම් කල් යන්න ඕනේ. ඒක කාලය ගැන කළමනාකරණය කරන ගැන එලා රජය කතා කරලා ඒක සුදුසු කට්ටිය කතා කරේ. අපි කියන්නේ යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මෙච්චර කාලයක් දෙන්න කියලා. අපි කියන කාලෙම දෙන්න ඕනේ. හැබැයි ළමයින්ට අර ඒක මේ බැලන්ස් කරගන්න පුළුවන් කාල සීමාවක් අපි පැහැදිලිව දෙන්න ඕනේ. ඒක තමයි අපේ අදහස, අපේ මතය. අපේ ක්ලාස් වල ළමයිත් ඒ මතෙම තමයි ඉන්නේ. හැමදාම දවසකට එකක් දෙකක් චිට් එකක් අනිවාර්යෙන් වෙනවා. සර් එක්සෑම් කල්යකද කල්යද උනුත් මාර ස්ට්‍රෙස් ඉන්නේ. වැඩ කරන්නේ නැති ළමයි නේ, වැඩ කරන ළමයි. ඒ නිසා ඒක අපරාධයක්. ඒ ළමයි ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ. බලමු.